ආයුබෝවන් ක්‍රිකට් වල ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවලදී ආරම්භ වූ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරඟාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට කනගාටුදායක පුවතක් ඊයේ දිනේදී ඇසෙනවා. ඒ පාකිස්තානයේ තිබෙන ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙකු පාකිස්තාන තරඟාවලිය අතරමැද නවතා දමා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ලැබුණු වාර්තාවත් සමගින් කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තරයේම සඳහන් කොට තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පරිදි ආරක්ෂාව ලැබෙන බවත්. එසේ තරඟාවලිය අතරමැද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු යම් හේකින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා නම් ඔහුට වසර දෙකක තරඟ තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට තමයි ඔවුන් සඳහන් කොට තිබුණේ. කෙසේ වෙතත් මේවා මේ ආකාරයෙන් තිබෙදී ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අතර යම්කිසි ආකාරයක සාකච්ඡාවක් ඉස්ලාමාබාද් හෝටලයකදී සිදු කොට තිබෙනවා. එෙහිදී පාකිස්තාන ක්‍රිකට් ආයතනය දිගින් දිගටම සඳහන් කොට තිබෙන්නේ පාකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රභූ ආරක්ෂාවටත් වඩා එහා ගිය ආරක්ෂාවක් ලබා දීම නිසාවෙන් කරුණාකර තරඟාවලිය අතරමැද නවතා දමා ශ්‍රී ලංකාවට නොවන ලෙසටයි. කෙසේ වෙතත් මෙම කරුණු මේ ආකාරයෙන් තිබියදී මේ පිළිබඳ විමසා බැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිත කණ්ඩායමක්ද පාකිස්තානයේ වෙත ඊයේ දිනේදී ගමන් කොට තිබෙනවා. ඒ වගේම පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ලබා දීමට පියවරගත් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කොට තිබෙනවා. තවද යම් ක්‍රීඩකයෙක් සිය අභිමතය පරිදි තරඟාවලිය ක්‍රීඩා නොකර ලංකාවට පැමිණියහොත් ආදේශක ක්‍රීඩකයින් යොදා තරඟාවලිය අඛණ්ඩව පවත්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කොට තිබෙනවා. මේ අතර ඇති වූ ආරක්ෂක ගැටලුව විසඳීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඍජුව මැදිහත් වී තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඊට අමතරව ආරක්ෂක ලේකම් සම්පත් තුයකොන්තා පාකිස්තානයේ ඉහළම ආරක්ෂක නිලධාරීන් සමග හදිසි සාකච්ඡා පවත්වා ඇති අතර පාකිස්තාන ක්‍රිකට් සභාපති මොහසින් නක්විද ඊයේ රාත්‍රියේ ක්‍රීඩකයින් හමු වී සාකච්ඡා කර ඇති බවට තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව වැඩි දියුණු කළ ආරක්ෂක පීවරයන් සමග ඉදිරි එක්දින තරඟ දෙක නැවතත් කාලසටහන් ගත කිරීමකින් අනතුරුව පැවැත්වීමට තමයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙවැනි විට කරුණු සඳහන් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් එහිදී අද නොවැම්බර් මාසේ 13 වෙනිදා තමයි දෙවන එක්දින තරඟය පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබුණේ. කෙසේ වෙතත් පවතින තත්ත්වයේ හමුවේ දෙවන එක්දින තරඟය නොවැම්බර් මාස 14 වෙනිදා, තුන්වන සහ අවසාන එක්දින තරඟය නොවැම්බර් මාස 16 වෙනිදා පැවැත්වීමට තමයි මේ වෙන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය නැවත කාලසටහන සකස් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් ඉන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ පාකිස්තාන 3x20 ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මාස 18 වෙනිදා සිට ආරම්භ වීමට තමයි සියලුම කටයුතු මේ වන විට නැවත කාලසටහන් ගතකොට සිදු කොට තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. තරඟාවලිය අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම නැදී සිටින්න අපේ YouTube නාලිකාවත් සමග.